චාට් එක ගැන නෙමෙයි කතා කරන්න ආවේ. TikTok එකේ කීප දෙනෙක් මම දාපු පෝස්ට් එකකට මට මේ පොඩි ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒකේ අහලා තිබ්බා මේ මම දාපු පෝස්ට් එක ඉස්සලාම කියන්නම්. ඒකේ දාලා තිබ්බේ මම be patient when everyone else is panicking. Let time and compounding do their work කියලා. මේකේ මේ කට්ටිය අහලා තිබ්බා මේ මොකද්ද මේ compounding කියලා මම අදහස් කරන්නේ කියලා. මම ඒක පෙන්නන්නම් මගේ සිස්ටම් එක කොහොමද ඒ කම්පවුන්ඩින් රිසල්ට්ස් ගන්න ඒවා ටික කියලා. ඒකට මේ තියෙන්නේ මේ වෙබ්සයිට් එක how to trade කියන වෙබ්සයිට් එක. Google search කරන්න මේ විදිහට මේ එතකොට how to trade Monte Carlo simulator කියලා. එතකොට ඔයාලට මේ simulator එකේ දැන් මේ simulator එකෙන් වෙන්නේ දැන් ඔයාගේ සිස්ටම් එක තියෙනවා. සිස්ටම් එකක් තියෙනවා කියලා කියන්නේ ඔයාගේ ප්‍රොෆිටබල් සිස්ටම් එකක් තියෙනවා. ඔයාගේ ස්ට්‍රැටජි එකක් තියෙනවා. ඔයාගේ බෑක් ටෙස්ට් කරලා ෆෝවර්ඩ් ටෙස්ට් කරලා බලලා තියෙනවා ඔයාගේ වින් පර්සන්ටේජ් එක කොහොමද, ඔයාගේ බ්‍රේක් ඉවන් ට්‍රේඩ්ස් මොනවද, ඔයාගේ අර රිස්ක් රිවෝඩ් රේෂියෝ එක කොහොමද, ඒ වගේ දේවල්. එහෙම ඔයාලා බලලා නැත්නම් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ඇට්ලිස්ට් මේ ට්‍රේඩ් 100ක්වත් අරගෙන බලන්න. ඔයාලගේ ස්ට්‍රැටජි එකක් තියෙනවා නම් ඒ ස්ට්‍රැටජි එක මාකට් එකේ බෑක් ටෙස්ට් කරලා එක දිගට බෑක් ටෙස්ට් කරලා ඒ වලින් රිසල්ට් එක අරගෙන හරි ලයිව් ට්‍රේඩ් කරලා හරි ඒ වගේ ක්‍රම වලින් කොහොම හරි ට්‍රේඩ් 100ක් හදාගෙන ඒකේ ඔයා බලන්න ඔයාගේ වින් පර්සන්ටේජ් එක කොහොමද කියලා. හරිද? දැන් මගේ සිස්ටම් එකේ මම ඔයාලට පෙන්නන්නම්. මම මොන්ටි කාලෝ සිස්ටම් එකට දාලා මගේ සිස්ටම් එක මොන වගේ සිස්ටම් එකක්ද මම ඔල්රෙඩි දන්නවා මගේ සිස්ටම් එක ප්‍රොෆිටබල් කියලා. මම මෙතන පෙන්නන්නම් මේ මම කියන කම්පවුන්ඩින් මම ඒක අදහස් කරේ මොකද්ද කියලා. හරිද? මම මෙතන හැමෝම මම හිතනවා ඇසියුම් කරනවා ඉනිෂියල් බැලන්ස් එක විදිහට $1000ක් මම මෙතන ටයිප් කරනවා. මෙතන රිස්ක් කරන ගාන මම දාන්නම් 1% කියලා. දැන් ඔයාලගේ හිතන්න ඔයාලගේ බැලන්ස් එක තියෙන්නේ $100ක් වගේ. එතකොට ඔයාලා පොඩ්ඩක් රිස්ක් කරන ගාන පොඩ්ඩක් වැඩි ගානක් දාන්න. වැඩි මම කියන්නේ 1% රිස්ක් කරන්න කියලා පොඩි amount එකක් තියෙනවා නම් මොකද ඒක ඔයාලා දන්නවා ඔයාලත් හොඳටම දන්නවා ඔයාලට ගොඩක් කල් යනවා මේ account එක grow කරගන්න. ඉනිෂියල් බැලන්ස් එක මේ වගේ $1000ක් වගේ තියෙනවා නම් 1% රිස්ක් කරාට අවුලක් නැහැ. ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙමෙයි. ඒකින්ද ඔයාලට පුළුවන් ගාණක් නේ තියෙන්නේ. ඒකින්ද ඔයාලා බලන්න ඔයාලගේ සල්ලිනේ. ඒකින්ද මේ මම කියනවට නෙමෙයි ඔයාලට රිස්ක් කරන ගාන ඔයාලා ඒක තීරණය කරගන්න ඇතරම. මෙතන මගේ සිස්ටම් එකේ මගේ විනිං පර්සන්ටේජ් එක 140ක් විතර කියලා දාන්නම්. මගේ විනිං පර්සන්ටේජ් එක මේ වගේ තමයි තියෙන්නේ. බ්‍රේක් ඉවන් වගේ වෙනවා 10%ක්. ඇවරේජ් ට්‍රේඩ්ස් ගාන පොඩ්ඩක් මම වැඩියෙන් ට්‍රේඩ් මම ෆුල් ටයිම් ට්‍රේඩ් කරන හින්දා මම මෙතනට දාන්නම් ඇවරේජ් ට්‍රේඩ් ගාන 30ක් හරි 40ක් කියලා. ඒ වගේ 30යි 40 අතර ගානක් යනවා. ඒකින්ද මම මෙතන මේ ගාන දාන්නම්. අපි බලමු අවුරුදු 5කට මේකේ මගේ කම්පවුන්ඩින් මගේ සිස්ටම් එක දාලා මම අවුරුදු 5කින් මගේ මොන වගේ of course මේක hypothetical ඒක හින්දා මේ සිස්ටම් එක අපේ ඒ කියන්නේ අපි ට්‍රේඩ් කරද්දී අපේ psychology risk management ඒ ඔක්කොම එක යන ගේම් එකක්. ඒක හින්දා මේක hypothetical simulation එකක්. හරියටම කියන්න බෑ මේ ගාන මට සිස්ටම් එකකින් කම්පවුන්ඩ් වෙලා මට අවුරුදු 5කින් දෙයි කියලා. අයිඩියා එකක් ගන්න පුළුවන්. මගේ සිස්ටම් එක ප්‍රොෆිටබල් නම් මේ විදිහට ගේම් එකක් ගැහුවොත් මේ වගේ ගාණක් දෙන්න පුළුවන් කියලා. හරිද? මම මෙතන දාන්නම් අවුරුදු 5ක් යන දවස් 60යි. මම මෙතන 60ක් දාන්නම්. මාස 60ක් අවුරුදු 5කට දැම්මේ. එතකොට මගේ ටේක් ප්‍රොෆිට් ස්ටොප් ලොස් රේෂියෝ එක කියලා කියන්නේ රිස්ක් රිවෝඩ් රේෂියෝ එකමයි. එතකොට මම මේක දාන්නම් 3ක් කියලා. සාමාන්‍යයෙන් මගේ ඔයාලා මගේ ට්‍රේඩ්ස් දැකලා ඉතින් සමහර කට්ටිය ඩිස්කෝඩ් එකේ මම ගොඩක් වෙලාවට දාලා තියෙනවා. මම 3ට වඩා මගේ රිස්ක් රිවෝඩ් එක මම ගන්නවා හැමදෙස්සම. හැබැයි මම මෙතන දාන්නම් 3ක් කියලා. එතකොට මම රිස්ක් කරන ගාන එකක් නම් මම ප්‍රොෆිට් කරන ගාන 3ක්. හරිද? හරි. දැන් අපි බලමු සිමියුලේටර් එක රන් කරලා.
දැන් අපිට පේනවා මගේ ඉනිශල් බැලන්ස ගුණේ $1000ක් අවුරුදු 5ක් යද්දී මේ most possible එක දාලා තියෙන්නේ. මේ ගාන එයාට දෙන්න පුළුවන් මගේ සිස්ටම් එකෙන්. හරිද? එතකොට මගේ maximum drawdown එක මෙතන 11.5ක් වෙනවා percentage එකක් විදියට. ඒකයි ඊට පස්සේ මගේ consecutive losses එන්න පුළුවන්. එක දිගට 14ක් එන්න පුළුවන්. මගේ consecutive wins 7ක් තියෙනවා. මගේ overall win percentage එක තියෙන්නේ 38.5යි. හැබැයි ඔයාලා බලන්න මම account එක පටන් ගන්නේ $1000කින් අවුරුදු 5ක් යද්දී මගේ account එක මට මේ ගානට ගේන්න පුළුවන්. ඔයාලගේ සිස්ටම් එකත් ඔයාලා ට්‍රේඩ් 100ක් විතර බලලා හරියට බලන්න මේ නිකන් ඔහේ දදා ට්‍රේඩ් කරන්න යන්න එපා. ඔයා ගන්න ට්‍රේඩ් එක ඇයි මම මේක ගන්නේ මේකේ අවුට්කම් එක මොනවද හැම එකක්ම Notion හරි ඒ වගේ ට්‍රේඩ් ජර්නල් එකක් යූස් කරන්න මම Discord එකෙත් මම දාන්නම් ට්‍රේඩින් ජර්නල් එකක්. ඒක හරි යූස් කරන්න. අනිවාර්යෙන් ජර්නල් කරන්න. ජර්නල් කරලා ඒ රිසල්ට් එක ගන්නවා සිස්ටම් එකේ win percentage ඒවා. එතකොට ඊට පස්සේ ඔයා දන්නවා මේක හරියට කරොත් ඔයාගේ මේ ගාන ඔයාලට අවුරුදු 5ක් යද්දි ගන්න පුළුවන් කියලා. හරිද? දැන් මෙතන maximum drawdown එක අපිට පේනවා. මේකේ මගේ 11.5ක් maximum drawdown එකට යනවා. හරිද? එතකොට මම දැනගන්න ඕනේ මම එක දිගට ලොස් වගේක් ගියොත් මගේ සිස්ටම් එක මේ වගේ drawdown එකකට යන්න පුළුවන්. ඒකේ තමයි බය වෙන්න දෙයක් නැහැ. මේ පාට පැනික් වෙලා රිවෙන්ජ් ට්‍රේඩ් කරන්න දෙයක් නැහැ. මම already දන්නවා මගේ සිස්ටම් එක drawdown එකට යන්න පුළුවන්. මගේ සිස්ටම් එක prone වෙනවා 11.5කට drawdown එකට. ඒකින්ද මම ඒ වගේ drawdown එකට ගියාම මම psychology එක මගේ අවුල් කරගන්න නැතුව මාකට් එකෙන් අයින් වෙලා හරි ඊට පස්සේ ඔයාලා drawdown එකේදී ගන්න steps මොනවද ඒ ටික බලලා ඔයාගේ lot size ගන්න අඩු කරලා ඔයා ඒක recover කරගන්න path එකකට ඔයා යන්න ඕනේ. හරිද? maximum consecutive losses මෙතන ඔයා එක දිගට 14ක් වදින්න පුළුවන්. ඔයා දැන් හිතන්න ඔයාගේ එක දිගට losses 5ක් විතර යනවා. හරිද? ඔයා trade කරද්දී. හැබැයි ඔයා psychology එක අවුල් කරගන්න එපා. අයියෝ දැන් මගේ account එක wash වෙයිද ඒ වගේ එකක්. හැබැයි ඔයාට ඒක අවුල් කරගන්න දෙයක් නැහැ. ඔයා already system එකේ ඔයා දන්නවා. ඔයාගේ system එක prone වෙනවා losses 14ක් එක දිගට වදින්න. හැබැයි ඔයා එතකොට ඔයා cautious වෙන්න ඕනේ. මම මේ trade එක ගන්නවද නැත්නම් මම break එකක් ගන්නවද? අන්න ඒ වගේ දේවල් ඔයාට මේ වගේ simulation එකකට දාලා idea එකක් ගත්තාම අන්න ඒ වගේ පොඩි mind එක අපි මේ හැම මේ game එක කියන්නේ mind එකත් එක්කනේ. psychology එකත් එක්ක. ඒක හින්දා මේ ගේම් එක ගොඩක් වෙලාවකට දිනන්න පුළුවන් මේ වගේ hypothetical results හරි එහෙම අපි බලලා අපේ ගේම් එක කරද්දී. හරි. ඔයාලට පේනවා අවුරුදු 5ක් යද්දී එතකොට ඔයාලට මෙන්න මේ result එක ඔයාලගේ system එකෙන් ඔයාලට ගන්න පුළුවන් කියලා. හරිද? මෙතන most possible දාලා තියෙන එක මම පොඩ්ඩක් best එකට දාන්නම්. best එකට දාපුවාමත් ඔයාලට පේනවා මගේ system එකට අනුව මම $1000ක් ඉන්වෙස්ට් කරලා මගේ සිස්ටම් එක අවුරුද්දක් යද්දී මට $28,000 ගාණක් ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඒක අවුරුදු දෙකක් යද්දී මේ ගාණ වෙනවා. ඊට පස්සේ අවුරුදු 3ක් යද්දී මේ ගාණ ඊට පස්සේ අවුරුදු 5ක් යද්දී මේ ගාණ හරියට මේ ගේම ගහනවා නම් මේ ගේම් එකේ හරියට ප්ලේ කරනවා නම් මේ ගාණ හොයන එක එච්චර ලොකු අමාරුවක් නැහැ. මේක හරියටම ඔළුවෙන් ගහන්න පුළුවන් ගේම් එකක්. ඔයා හරියට මේ ඩිසිප්ලින් හදාගෙන මේ ගේම් එක ගහනවා නම් එහෙනම් ඔයාලගේ මේ සිස්ටම් එක මේ සිමිලේටර් එකට දාලා බලන්න. ඒතර ඔයාලට දාලා අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාලගේ කොහොමද අවුට්කම් එක වෙන්නේ කියලා. මෙතන break even trades එහෙම දාද්දී ඒවත් පොඩ්ඩක් හොඳට හිතලා බලලා දාන්න. මොකද ඒකත් ගොඩක් වැදගත් වෙනවා. ඔයා දැන් ස්ටොප් බ්‍රේක් ඉවන් කරන්න නැත්නම් මෙතන දාන්නෙම නැතුව ඉන්න නිකන් හරි නිකන් දාන්න එපා 100ට එකක් 100ට දෙකක් එහෙම කියලා. ඔයාට මේකේ සිස්ටම් එකේ හරියටම හරිම ගාණන් ටික දාන්න. ඔයා මම අර කිව්වා වගේ ට්‍රේඩ්ස් at least 100ක් දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දාගෙන බලන්න. ඔය ටික තමයි අද වීඩියෝ කතා කරන්න ඕනේ. එහෙනම් good luck, happy trading.